අපරාධ මේ ප්‍රණීත ආහාර අහක දානවනේ. කමක් නැහැ. සතෙකුටවත් දෙනවනේ කියලා හිතුනොත් ඒක බුද්ධ පූජාව වෙන්නේ නැතුව යනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අත්හැරියා වෙන්නේ නැහැ. අපි භාග්‍යවතුන් වහන්සේට පූජා කරන දානෙ ටිකට මොනවා කරමුද? භාග්‍යවතුන් වහන්සේට පූජා කරන පරිස්කාරයට මොනවා කරමුද? හරි වටින තැනක්. එහෙමනම් ඒ සියල්ලම අත්හරින්නමයි තියෙන්නේ. සමහර වෙලාවට අපි දකිනවා අපි භාග්‍යවතුන් වහන්සේට ඊටාම වටින ප්‍රණීත ආහාර පූජා කරනවා. ඊටාම අලුත් නැවුම් පළතුරු වර්ග පූජා කරනවා. නමුත් මේ ටික අස් කරන්න ගියාම අපි අර පළතුරු ටික අස් කරන්නේ නැහැ. අපි අර ප්‍රණීත කල් තියාගන්න පුළුවන් ආහාර ටික අහක දාන්නේ නැහැ. ඒ ටික අරන් තියාගන්න බැරි නරක වෙන බත් ව්‍යංජන වගේ දේවල් ටික අහක දානවා. අර ටික තියලා තියෙනවා. අපි හිතනවා මේ යාචකෙක් ආවොත් දෙනවනේ. පොඩි ළමයි ආවොත් දෙනවනේ. අපි එහෙම හිතනවා. උතුම් ධර්මය. ඒකවල අත්හැරීම සම්පූර්ණ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ කාරණාව මජ්ක්‍ධිම නිකායේ සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ස්වාමින් වහන්සේලා දෙනමක් භාග්‍යවතුන් වහන්සේ වැඳ පුදා ගන්න දුර ප්‍රදේශයක ඉඳලා වැඩියා. මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දාන වළඳලා ඉවර වෙච්ච වෙලාව භාග්‍යවතුන් වහන්සේට හම්බෙච්ච ප්‍රණීත භෝජන ඉතුරුයි. අර ස්වාමීන් වහන්සේලා දෙනමට භාග්‍යවතුන් වහන්සේ මේ ඉතුරු දාන ටික දෙනවා. දෙලා කියන කැමති නම් වළඳන්න. මේක වළඳන්න කියලා දීලා වළඳන්න තමයි දුන්නේ. කැමති නම් වළඳන්න. ඒක ස්වාමීන් වහන්සේ නම වැළඳුවා. අනික් ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මට එපා. භාග්‍යවතුන් වහන්සේගේ ආමිෂයට මම දාසයෙක් වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ආමිෂයෙන් මට සංග්‍රහයක් එපා. මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට දාසයෙක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට මම දායකයෙක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් මට සංග්‍රහයක් ලැබේවා. භාග්‍යවතුන් වහන්සේට ලැබෙන ආමිෂයෙන් මට සංග්‍රහ එපා. එහෙනම් ඒ කාරණාවෙම ඊළඟට පැහැදිලි කරනවා මේ ආහාරය ඔබට එපා නම් සතුන් නැති පොළවක හෝ ප්‍රාණීන් අඩු ජලයකට දාන්න කියලා භාග්‍යවතුන් වහන්සේ කිසිම තැනක දේශනා කරලා නැහැ මේ බුද්ධ පූජාවේ ඊතුරු හරිය තිරසන් සතෙකුටවත් දෙන්න කියලා. ওই ත්‍රිපිටකයේ කිසි තැනක නැහැ. එහෙමනම් අරමුණු කරන්න බෑ ඊතුරු දාන ටික සත්තුන්ට දෙමු කියලාවත්. ඒ කියන්නේ ඒක පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දවසේ එහෙම අරමුණු වෙන්න පුළුවන්. ඊළඟට දාන ටික අරිනකොට හිතෙන්න පුළුවන් අපරාධ මේ ප්‍රණීත ආහාර අහක දානවනේ. කමක් නැහැ. සතෙකුටවත් දෙනවනේ කියලා හිතුනොත් ඒක බුද්ධ පූජාව වෙන්නේ නැතුව යනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අත්හැරියා වෙන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට අපි හදන දාන ටික හාල් බුසලකපත් වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් ආහාර නැති අය ඕන තරම් ඉන්න බවත් ඇත්ත. මගේ දානය සම්පූර්ණ කරමු භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්. අර අහිංසක සංසාරේ දන් දීලා නැති හින්දා තමයි බඩගින්න ඉන්නේ. මට පුළුවන් නම් ඒගොල්ලන්ට වෙනම කැම ටිකක් දෙමු. මේ හාල් බුසලේ බත් බුද්ධ පූජාවෙන් පස්සේ ඒගොල්ලන්ට දෙනවනේ කියලා අරමුණු කෙරුවොත් ඒක බුද්ධ පූජාවට සම්පූර්ණ වෙන්නේ නැතුව යනවා. ඒ නිසා මේ දානයයි අත්හැරීමයි කියන එක මනාවම පුරුදු පුහුණු කරන්න වෙනවා ජීවිතේක. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නෑ බුද්ධ පූජාව තිරසනෙකුටවත් දෙන්න කියලා. ප්‍රාණීන් නැති පොළවක හෝ ප්‍රාණීන් අඩු ජලයක කිවි ප්‍රාණීන් නැති ජලය අපිට හොයන්න හම්බෙන්නේ නැති නිසා ප්‍රාණීන් අඩු ජලයක මේ ආහාරය දාන්න. මේක හරි බරපතලයි භාග්‍යවතුන් වහන්සේගේ කාරණාව නිසා. එහෙනම් දානය එහෙම අත්හරින්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අපි යමක් පූජා කළා නම් ඒක පිළිබඳව ආපහු නොබලාව සිටිය යුතුමයි, අත්හැරිය යුතුමයි.